Hello everyone, welcome back to my journey. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ as a Christian girl අපි අපේ ජීවිතේට පුරුදු කරගන්න ඕන habit කීපයක් ගැන. ඉතින් පළවෙනි දේ තමයි අපි ඉඩ නැගෙන්න කලින් අවදි වෙන එක. ඒ කියන්නේ අපි පාන්දරම නැගිටින එක. ඉතින් හිතෝපදේශ 31:15 මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. මම ඉස්සරහට ඔයාලට බයිබල් පදේ එකම කියලා දෙන්නම්. ඉතින් ඉර නැගෙන්න කලින් අපි නැගිටලා මුලින්ම අපි කරන්න ඕන දෙවියන් වහන්සේට මේ දුන්නා වූ දවස ගැන ස්තුතිවන්ත වෙන එක. ඊට පස්සේ පොඩ්ඩක් බයිබලේ රීඩ් කරන එක. මේ දේවල් පටන් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ජර්නලින් කරන්න, දෙවියන් වහන්සේට ස්තුති කරන්න, බයිබලේ චුට්ටක් කියවන්න. ඔයාට අද දවසේ ලැබුණා වූ පොරොන්දුව ගැන ස්තුතිවන්ත වෙන්න. As a Christian girl, ඔයාට දෙවියන් වහන්සේගෙන් දවස ගානේ ලැබෙන වචනය තමයි අපි බයිබලේ පෙළනකොට අපිට ඉස්සලාම නෝට් වෙන වචනේ. ඉතින් ඒ දේ ගැන හිතලා හොඳට ප්‍රේ කරන්න පුරුදු වෙන්න. පොඩ්ඩක් ජර්නලින් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් දවස පටන් ගන්න. මේ දේවල් වලින් පස්සේ ඔයාට පුළුවන් දෙවියන් වහන්සේ එක්ක පොඩි වෝක් එකක් යන්න. යත් එක චුට්ටක් කතා කරන ගමන් චුට්ටක් එළියට ගිහිල්ලා ඇවිදින්න. විනාඩි 10ක් 5ක් වුණත් කමන්න. ඔයාට වෙලාව තියෙන විදියට ඔයා වෙලාව හදාගෙන පොඩ්ඩක් එයත් එක්ක කතා කරන ගමන් ඔයාගේ දවස පටන් ගන්න. ස්වභාව ධර්මයට ආදරය කරද්දී අපිට ලැබෙන දේවල් ගොඩයි. ඉතින් දෙවියන් වහන්සේට ලං වෙන්න තවත් ක්‍රමයක් තමයි ස්වභාව ධර්මයත් එක්ක අපි පොඩි කාලයක් ගත කරන එක. පළවෙනි දේ අපි බයිබලේ කියවන එක, ප්‍රේයර් කරන එක, ස්වභාව ධර්මයත් එක්ක කාලය ගත කරන එක. මේ දේවල් වලින් අපිට පුළුවන් දෙවියන් වහන්සේට ලං වෙන්න. ඉතින් මේ ලෝකේ දැන් දුවන තත්ත්වයට එක්ක අපිට දෙවියන් වහන්සේව නැතුවම බෑ. එයාට ලං වෙන්න නැතුවම බෑ. ඉතින් ඔයත් මේ දේවල් මගහැරලා තියෙන කෙනෙක් නම් ඔයත් මේ වෙලාවේ පීඩාවකින් ඉන්නවා නම් ඔයාට පුළුවන් අදම පටන් ගන්න දෙවියන් වහන්සේට ස්තුති කරන්න, බයිබලේ කියවන්න, පොඩ්ඩක් එයත් එක්ක කතා කරන ගමන් වෝක් එකක් යන්න. ඔයා කරලා බලන්න. ඔයාටම වෙනස දැක ගන්න ලැබෙවි. ඉතින් ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම්, ඔයා වැඩට යන කෙනෙක් නම්, ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම්, ඔය මොන කවුරු වුණත් ඔයාට පුළුවන් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට චේන්ජ් වෙන්න, මේ දේවල් ෆලෝ කරන්න. ඉතින් ඔයා ගොඩාක් බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් ඔයාට නිවාඩු තියෙන හැම දවසකම ඔයා වෝක් එකක් යන්න පටන් ගන්න. ඉතින් ඉස්සරහට ලස්සන දේවල් ටිකක් කියලා දෙනවා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හිතෝපදේශ 31:15 කියනවා ඇය රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩක් දෙන්නීය කියලා. ඒකෙන් අදහස් කරන්නේ රැයින්ම නැගිටිනවා කියන්නේ අපි පාන්දර ඉර නැගෙන්න කලින්, ඉර අවදි වෙන්න කලින්, ඉර පායන්න කලින් අපි අවදි වෙන එක. ඉතින් බයිබලයට අනුකූලව as a Christian girl අපි ෆලෝ කරන්න ඕන පළවෙනි කාරණාව අන්න ඒක. දෙවෙනි කාරණාව හිතෝපදේශ 31:17 සවිලස ඉඟටිය බැඳගෙන ඇගේ අත් සවි කරගන්නීය. ඒ කියන්නේ අපි ගැන හිතන්න ඕන. අපි ගැන පොඩ්ඩක් අපි වැඩම කරන එක නෙමෙයි, පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් කරලා අපේ ඇඟ ස්ට්‍රෝං කරගන්න ඕන කියන කාරණාව. මේක ඉංග්‍රීසි බයිබල් එකේ හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි යමු ඊළඟ කාරණාවට. as a Christian girl අනිත් කාරණාව තමයි hard work. ඉතින් බයිබලයේ මේ 31 වෙනි පරිච්ඡේදයේ මේ දේවල් එකේ ඉඳලා ඔයගොල්ලන්ට කියවුවොත් ඔයාලට හොයාගන්න පුළුවන්. 31 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියනවා ඈ කතක් ගැන කල්පනා කොට ඒක මිලේට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් නැ මිදිවත්තක් වවන්නීය කියලා.
ඉතින් මෙතනදී අදහස් කරන්නේ අපි නිකම් ඉන්නවට වඩා අපි දෙයක් කරන්න ඕනේ. අපි අපේ පවුලට බරක් වෙන්න හොඳ නෑ. එතකොට අපි නිකම්ම කකා බිබී ඔහෙ නිදා ගන්නවට වඩා අපි දෙයක් කල්පනා කරලා අපි දෙයක් කරන එක ගුණවන්ත ස්ත්‍රියකගේ යුතුයකමක් කියන දේ. හරි, අපි කාරණා 5ක් ගැන දැන් කතා කරා. එක තමයි උදේම before sunrise අපි නැගිටින්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේට ලං වෙන්න තියෙන හොඳම දේ තමයි බයිබලේ රීඩ් කරන එක and pray කරන එක. ඉතින් අපි හිතනවා අපිට දේවල් නොලැබෙන්නේ ඇයි, අපි දේවල් ලබා ගන්න නැත්තේ ඇයි, අපි මේ විදිහට ජීවත් වෙලත් අපි මේ විදිහට ජීවිතේට මුහුණ දෙන්නේ ඇයි, ලෝකයේ අය හරි ලස්සනට ජීවත් වෙනවා, ඇයි අපිට එහෙම ලස්සන ජීවිතයක් නැත්තේ කියලා. ඉතින් ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයා පුරුදු වෙන්න ඕනේ ඉස්සල්ලාම මෙන්න මේ පුංචි දේවල් ටික. ඊට පස්සේ ඔයා විශ්වාස කරන්න ඔයාගේ ජීවිතේට ගොඩක් ආශිර්වාද ලබා ගන්න පුළුවන්. විශ්වාසයෙන් ප්‍රේ කරන්න, දෙවියන් වහන්සේට ලං වෙන්න තියෙන එකම දේ තමයි අපිට යාඥාව කියන දේ. විශ්වාසයෙන් ඒක ප්‍රේ කරන්න ඕනේ. බයිබලයේ පුළුවන් තරම් කියවන්න පුරුදු වෙන්න ඕනේ. දවසට ඔයාට කොච්චර වෙලාව අඩු වුණත් ඔයාට ෆෝන් එක ස්ක්‍රෝල් කරකට ඉන්න වෙලාව තියෙනවා නම් බයිබලය කියවන්න ඔයගොල්ලන්ට වෙලාවක් හදාගන්න එක පුංචි දෙයක්. ඉතින් හැමතිස්සෙම දෙවියන් වහන්සේට ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා නම්, විශේෂයෙන්ම ක්‍රිස්ටියන් ගර්ල් කෙනෙක් නම් ඔයාට ලෝකෙන් මොන දේ හෙව්වත් ලැබෙන්නේ නැහැ. ඔයා දෙවියන් වහන්සේට ලං වෙලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනකොට ඔයාගේ කැමැත්ත ඉබේම දෙවියන් වහන්සේ සපයන්න බැඳිලා ඉන්නවා. ඉතින් අනිත් කාරණාවට යමු, healthy food. අපි අපිට ආදරය කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අපි ගැන හිතනවා නම් අපිට healthy food කියන්නේ number 1. ඉතින් අහුවෙන හැම දෙෙම සල්ලි දිදී කන්න යන්න නැතුව අපිට පුළුවන් ස්වභාව ධර්මයෙන් දෙවියන් වහන්සේ අපිට සපයලා තියෙන බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒවා ආහාරයට ගන්න පුරුදු වෙන්න. හොඳ healthy lifestyle එකක් හදාගන්න එක. එක්සර්සයිස් ටිකක් කරලා healthy මොනවා හරි කෑමට අරගෙන දවස පටන් ගන්න මුළු දවසම ඔයාට ප්‍රයෝජනවත් ගත කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ආහාර ගන්න කලින් වගේම ආහාර ගත්තට පස්සෙත් විනාඩි 2-3 දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඒ අපි ලබාගත් ආහාරය වෙනුවෙන්. මොකද අද කී දෙනෙක් බඩගින්න ඉන්නවද, කී දෙනෙක්ට කන නැතු ඉන්නවද? අන්න ඒගොල්ලොන්වත් සිහිපත් කරලා දෙවියන් වහන්සේට ස්තුති කරන්න අමතක කරන්න එපා. As a Christian girl, අන්තිම කාරණාව තමයි හොඳට ඇඳුම් අඳින එක. ඒ කියන්නේ ලස්සන්ට වගේම අපිට ගැළපෙන විදිහට අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් විදිහට පේන හැටියට අපි ඇඳුම් තෝරගන්න එක. ඒව වර්ණ වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ගැළපෙන පැෂන් වෙන්න පුළුවන්. මේ දේවල් නිකන් ට්‍රෙන්ඩ් එකට කරන්න යන්නේ නැතුව ලස්සනට පිළිවෙලට දේවදරුවෙක් හැටියට අපිව පේන විදිහට අපි ඇඳුම් ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි as a Christian girl. ඉතින් තව කාරණාවක් තියෙනවා. මේ දේවල් ටික ඉවරුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දවස ලස්සනට ප්ලෑන් එකකට ගත කරන්න. දෙවියන් වහන්සේගෙන් අහන්න ඔයා අද දවසේ මොනවද කරන්න ඕනේ කියලා. ඔයා ප්‍රේ කරන වෙලාවට අද දවස හොඳ දවසක් වෙන්න කියලා ප්‍රේ කරන්න. මේ පුංචි දේවල් වලින් ඔයාගේ ජීවිතේ ලස්සනට වෙනස් වෙන හැටි, දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔයා ලස්සන කෙනෙක් වෙන හැටි ඔයාටම දකින්න පුළුවන් වේවි. ඉතින් අදට වීඩියෝ එකකින් යනවා බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්න. මේ වීඩියෝ එක පුංචි වැඩි. ආයෙත් ඔයාලට as a Christian girl මම එපිසෝඩ් එකක් අරගෙන එනකම් පරිස්සමින් සතුටින් ඉන්න. ජේසු පිහිටයි මාව බලාගෙන මාව අහගෙන හිටපු ඔයාලට. ඉතින් එතකම් පරිස්සමින් ඉන්න. අදට ගිහින් එන්නම්. ජේසු පිහිටයි.